හිතුවට වඩා මං ඇත්තටම සැරයි. හෙලෝ ඉතින් අද කොහොමද තුනක් කිව්වා අද ඇවිල්ලා ඉන්නේ බෑන්ගොන් channel එකේ අලුත් වීඩියෝ එකකට මට සාමාන්‍ය මෙහෙම කතා කරලා තමයි මම මේක මම හිතනවා මෙතන ගාගත්තොත් හොඳයි කියලා. අපි මේක ගාගමු. අපි මේක පොඩ්ඩක් මෙතනින් තියලා අපි මුලින්ම මේක කනෙක්ට් දාගමු මේක. right okay. දැන් හරි. ඉතින් අලුත් වීඩියෝ එකකින් එන්න යන්නේ මට පොඩි දෙයක් අද දැන් වෙලාව ඇත්තටම පාන්දර 3:22යි ඉතින් මට පොඩි ආතල්ලයක් සෙට් වුණා කියන්නේ මට පොඩි ආතල්ලයක් කරන්න ඕනේ කියලා හිතුණා ඒ කියන්නේ මම හිතන්නේ මම එක වීඩියෝ එකක් කරා මම නෝට්ස් හදන වීඩියෝ එක ඒක part 2 කියලා හිතා ගන්න part 2 කියන්නේ මොකක්ද part 2 කියන්නේ මට පොඩි අද ආසාවක් ඇති වුණා ඔයගොල්ලෝ දන්නවා ඇති එන්න මේක හැමෝම දන්නවා මං හිතන්නේ මම මේ කලින් නම් හදලා නැහැ මං කාලා තියෙනවා හැබැයි මම මේක තනියම හදලා කාලා නැහැ මේක එකපාරක් මං කාලා තියෙනවා කොහෙන් හරි හැබැයි මාරම සැරයි මං අද try කරන්න මේක තනියම කන්න මං ඉතින් බලනවා තනියම කන්න පුළුවන් නේද මේකට ආසයි ගොඩක් ඉන්නවා කාන්තාව මං අද පොඩ්ඩක් try කරනවා මේක තනියම කාලා පොඩි ආතල්ලයක් ගන්න ආතල්ලයක් කියන්නේ ඇත්තටම පාන්දර 3 පොඩි බඩගින්නක් ආවා මං ගාව මේක තිබ්බා ඉතින් මම මේක try කරන්න හදන්නේ ඉතින් එදා වගේම අදත් මං ගාව තියෙනවා මගේ චූටි කුකර් එක okay I have this මගේ චූටි කුකර් එක තියෙනවා ඒකට ඒකයි next මම කොකරත් කියලා මේකක් තියාගත්තා මම හිතුවේ අද වීඩියෝ එක කරයි කියලා but මම ඒක කොකරත් කියලා තියාගත්තා ඒකට මේකක් තියෙනවා කොකරත් කියලා next main ingredient එකක් තියෙනවා ඒකයි මේක නම් තව ටිකකින් පස්සේ ගන්නවා. එතකොට තව මොනවද මට ඕනේ? ටික තියෙන වැඩි ගණන් ගන්න එපා බෑග්ග්‍රවුන්ඩ් එක. අද පොඩ්ඩක් මම හදිස්සියෙන් වීඩියෝ එක කරේ පාන්දර 3යි දානක්. ෆ්ලෑෂ් වෙලා හිටියෙත් නෑ සෝ කියන්නේ. හැබැයි සෝ කියන්න වෙනවා අවශ්‍ය තැනට. ඉතින් තව මොනවද කියන්නේ? අපි ඉතින් දැන් ඉතින් ඉන්ට්‍රෝ එකත් එක්ක වැඩේ පටන් ගමු. මොනවද වෙන කියන්නේ? let's go අපි වැඩේට පටන් ගමු නේද එතකොට මට ඕන වෙනවා මට වතුර ඕන වෙනවා වතුර කියන්නේ මම දන්නේ නැහැ අතන මොනවද ඕන වෙන්නේ කියලා වතුර තමයි ඕන වෙන්නේ ඒක වතුරයි අපි බයින් දෙපා පාන් තුනයි ගන්න කවුද දන්නේ බයින් නැත්නම් මිස්සාව දන්නේ පුදුම රස්නයක් තියෙන මම නම් හිතන්නේ රස්නේ උදේ මිස්සාවක් යනවා කියලා බත් මාරම මිස්සාවක් කියන්නේ බයිනවා මේ උදේ 15 වරකට මට බයින් දෙක අපි channel එකේ වැඩ කටයුතු දැන් ඉස්සරහට කරගෙන යනවා හොඳට දැන් කරගෙන යනවා subscribers ලා හොඳට එන ගමන් තියෙන්නේ thank you ඔක්කොටම අද පිරිමි ඔය එක අපි දැන් try කරමු අරක හදන්න පොඩි බලමු කණ්ඩ try එකක් දෙනවා කණ්ඩ බැරි වුණොත් නම් මට බෑ කණ්ඩ මම ඇත්තටම try කරන්නේ මම කැමති නෑ කණ්ඩ පෙන්නන්න බලමු ඉතින් අපි කාලා බලමු ඉතින් මම හිතනවා මේක ඇහෙනවා ඇති කියලා. ඇහුනොත් ගොඩක් හොඳයි. ඇහෙන එක තමයි මට වටින්නේ. එතකොට තව දෙයක් කියන්න තියෙනවා. subscribe කරන්න අනිවාර්යෙන් subscribe කරලා නැති අය. එතකොට ඒගොල්ලන්ට දැන් මම TikTok එකෙත් දැන් දාන්න try කරනවා. එතකොට මගේ වෙනම Facebook channel එකක් මම try කරනවා. මේ ඔක්කොම මම try කරනවා. දැන් YouTube එක අනිවාර්යෙන්ම මම දිගටම තියාගෙන යනවා. ඉතින් last වෙන්න let's do it. සෝරි කට් කරන්න වුණා පොඩ්ඩක් මට ඇත්තටම දුන්නා ස්පෙෂල් දෙයක් හැන්දක් ඇත්තටම මම දුන්නා හැන්ද තැනටම අරන් ආවේ ඉතින් හැන්දත් ගෙනාවා හැන්දත් ඉන්නවා මන් ළඟ අපි දැන් පටන් ගමු වීඩියෝ එකට පොඩ දොරක් වහලා කොහොමද එකේ ඉන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක වැඩි අත හිතන්න බෑ මට වැඩි මේ හදන්න බැරුණා බෑග්ග්‍රවුන්ඩ් එක ඉතින් අපි ඉතින් දැන් හදන්න පටන් ගමු අපිට අවශ්‍ය බත් ටික අපි ලෑස්ති කරගත්තා හිතනවා මාව වෙයි කියලා mau piano neda ini lemon
right මේ ගන්න තියමු ඒක කලින් හදන්න කලින් මට බලන්න ඕනේ මේක මේ කියන්නේ කොහොමද හදන්නේ කියලා cooking direction අවගෙන් තමයි cooking ගැන සතුනේ මේක සරයි කියන කට්ටිය ඉන්නවා මේක සරයි මම කාලක් තියෙනවා try කරමු අද නම් වෙන දෙයක් නෑ මේක විතරයි මම පේනවා කියලා මම හිතනවා මම පේන්න ඕනේ අද වඩස් එකෙන් නම් කරන්න වීඩියෝ එක මම ආසම් තැන වඩස් එකේ ඉඳන් වීඩියෝ කරන එක මොකද මාර කවුරුත් නෑ බලන්න ආතල් එකේ මට ඕන විදිහට මම කරනවා ඉතින් ෆස්ට් මම මේක කනෙක්ට් කරගන්න ඕනේ මේකට මට කරන්ට් වදින්න දන්නේ නැහැ මට කරන්ට් වදින්න මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න නැහැ මම කරන්ට් වදින්න නැත්නම් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා මම කිව්වේ ඔයාලට තියෙනවා අපිට තියෙනවා පොරොන් දෙන්න අර මේක ඔෆ් කරලා හොඳයි කියලා කරන්ට් වදින්න නැත්නම් මම ජීවිතේ මතක ඉන්නවා මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා කියන්නේ okay මම ගියා right what is the name මං කියන එක ඇහෙනවා මං කියන එක ඇහෙන්න ඕනේ අනිවාර්යෙන්ම මම දෙක කියන්නේ වැඩි ගණන් ගන්න එපා එක ඇති වතුර ප්‍රමාණ ප්‍රමාණයෙන් දාම මොකද ගිය පාර මම හදද්දි වතුර ටිකක් වැඩි වුණා මේ කලින් හදලා තියනා ඉන්නවා නම් මොනාරි වැඩි හිතන්න එපා මේවල වෙනම ආස කට්ටිය ඉන්නවා වෙනම ෆෑන්ස්ලා ඉන්නවා වැඩි හිතන්න එපා මොනවා කරන්නද කියලා මේ කමෙන්ට් කරන්න ඕනේ right මම කරා මම හදන විදිය ගැන විතර වැරදියට හිතන්න එපා මම උඩ බලන්න කියලා ගන්න මේකෙන් මේක හදමු ඉතින් මොකක්ද වෙන්නේ කියලා මුළුත් එක නම් මේක අරගවගෙන නෙමෙයි දන්නවා ඉතින් මේක නිකන් කොරියන් මුළුත් එක නම අමුතු දෙයක් okay I got the mullets mullets අම්මා සිරුරට දෙක කරලා තමයි දාන්නේ ඒක මම හිතන්නේ මේක චිලි ෆ්ලේක්ස් තියෙන්නේ මේක තියලා ඉන්න තියලා බලන්නද දේ ඒක නම් ගොඩක් දාගන්න නෑ මම හිතන විදිහ මේක 2 times spicy මේක බයයි මම ස්පයිසි වලට ආසයි හැබැයි මේ ස්පයිසි වලට මම මාරම බයයි ඒකද මට හිතෙනවා මට අපි eat too much spicy පේනවනේ okay මාව පේනවා මම මේකට කරලා මට ඕන වතුර නැන්දා ළඟදී හරි අපි දැන් මේක බලමු මොකද කරන්න පුළුවන් කියලා මට හිතෙන්නේ අද නම් පොඩ්ඩක් අවුල් වෙයි වගේ අවුල් වෙයි කියන්නේ අවුල් වෙන්නේ නැති ධර්මන හොඳයි මොකද මට කන්ටෙන්ට් එකක් නැතුව විදියට අද කරන්න මම try කරනවා මේ දවස් වල ගියේ නෑ ඒක මට මං ගියා ෂොප් එකකට යද්දි තාම මේක දැක්කේ ඊට පස්සේ ඇත්තටම විසිට් එකක් කස්ටමර් විසිට් එකක් යද්දා මේක දැක්කේ නැත්නම් මට ගන්න දෙතුනේ ආයෙ ගිහිල්ලා මං ෂොප් එකට ගිහිල්ලා ආයෙ ගත්තා මට හිතෙනවා මේක ආයෙ හදාගත්තොත් හොඳයි කියලා right මෙතන මේක හොඳයි කියලා මේවලින් සාමාන්‍යයෙන් හදන්නේ එකපාරම දානවා මම දැන් කියන විදිහට ඒ කියන්නේ මුළු සදරි සාමාන්‍යයෙන් එකපාරම ඔක්කොම දාලා ඒක තමයි මේව කරන්නේ මට ඒක කරන්න බෑ මොකද පොට් එක පොඩි ඒ නිසා තමයි මම විදිහට කරන්නේ කියනවා වගේ 7-8 12 සම්බන්ධ පුළුවන් වුණාට මේක දැන් මම මොකද දෙවෙනි පාට හදන්නේ දැන් රාමෙන් එකක් හදන්නේ අවුරුදු ඉන්නවා නම් කියන
ප්ලීස් මාව කන්ටැක්ට් කරන්න. පත්තර 12 කතාව කියපු එක්කෙනාට දවස ගානේ මුණ ගැහෙනවා. එයාට පේන්න කට්ටිය කමෙන්ට් කරන්න. එයාට පේන්න කමෙන්ට් කරන්න. අද මට කමෙන්ට් එකක් ඕනේ ඔයගොල්ලන්ගෙන්. මේක කියන්නේ මේක පත්තර 12ක් තමයි මේකේ කුක් කරන්න පුළුවන්. මේක උයන්න පුළුවන්. හරිද? දැන් එයාට පේන්න ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න ඕනේ කොහොමද දන්නවද? උඹ එන මෝඩයි කියලා කමෙන්ට් කරන්න ඕනේ. අනිවාර්යෙන් එහෙම කමෙන්ට් කරන්න ඕනේ. මොකද එයා කියන්නේ හැමදාම මාව දකින්න හැම වෙලාවකම කියන්නේ බත්තර 12ක මේ රයිස් සුගර් එක තුන ගබ්දයක් කියන ඒක උයා ගන්න පුළුවන් කියලා තමයි එයා කියන්නේ. මම හිතනවා ඊට වඩා දෙයක් කරාගත්තා කියලා. මම ඒක වතුර ටුට්ටක් තව ඇඩ් කරන්න. මම පබ්ලිෂ් නම් නෙමෙයි. සෝරි කියනවා සෝරි. සෝරි කියලා හරියන්නේ නැහැ. කිව්වා නම් කිව්වා. වැරද්දක් කරා නම් ඒ වැරද්ද. නැත්ද? හරි මේක දැන් මම හිතනවා හරියට වෙනවා කියලා. ඔයගලන්ට අනිත් එක දැන් මේක හදින ගමන් තියෙන්නේ. මම හිතනවා මේක එකට දැම්ම නම් හරි කියලා හිතනවා. මේක නම් පුත්තක් භයානකයි. මේක නම් අවුලක් නෑ වගේ. මම දන්නේ මොකක්ද භයානක කියලා. ෆ්ලේක්ස් ටික තියෙනවා මේක නම් ෆ්ලේක්ස් විතරයි තියෙන්නේ. මේක තමයි සෝස් එක තියෙන්නේ. මේ සෝස් එක තමයි සැර. ඉතින් මම කැප් එක මිසින් මම මේ වෙන කැප් එකක් දාගෙන මට ඒක හින්න දුකයි. කැප් එක කොහෙ ගියද දන්නේ නැත්තරම. අපි ඉතින් දැන් ලෑස්ති වුණේ නෑ. මම අද වීඩියෝ එකක් කරන් තත්කාලා මේක තිබ්බා දැක්කා. ඊට පස්සේ මම ගත්තා. ඊට පස්සේ නිදාගත්තා. ඊට පස්සේ නැගිට්ටා. ඊට පස්සේ නැගිටලා තමයි දැන් මම මේ වීඩියෝ එක කරන්නේ. පැතොරි දැන් ඉඳන් බා දැන් කියන්න අර කමෙන්ට් එක අනිවාර්යෙන් දාන්න. වීඩියෝ එක බලන කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ කමෙන්ට් එක දාන්න ඕනේ. හොඳටම දාන්න. ඒ කමෙන්ට් එක මට වටිනා. මොකද යාළුවා ඒතකොට යා මාව ටීස් කරනවා මම ඒතකොට යාව ටීස් කරනවා. ඔලක් නෑ ඒක ප්‍රශ්නයක් නෑ. ඔලන්නේ ඔගොල්ලොත් ගන්න මේක. තමන් බෝඩින් වල පාරස් වලින් නෑර ගොඩක් වටිනවා මේක. මාකටිංగ్ කරනවා නෙමෙයි. මේක මම ගත්තා. මේකත් මම එකින් කිව්ව ගන්න කියලා. ඒකයි මම ගත්තේ මේ. මං කියනවා ඇහෙනවා කියලා මම හිතනවා. මාව ඇහෙනවද? විස්තර කියන්න දන්නේ නැහැ. මම විස්තර තේරෙන්නේ නැහැ කියන්නේ. මේක මට හදුනොත් හොඳයි. හදුනොත් කියන්නේ අපි වීඩියෝ එක පොඩ්ඩක් කරගෙන යමු. ඔයගොල්ලෝ සෙට් වෙලා ඉන්න පොඩ්ඩක් මාත් එක්ක. ඒකට මම ඇත්තටම AI ගැන වීඩියෝස් ඔයගොල්ලන්ට දානවා. එතකොට බැංකින් පැත්තෙන් වීඩියෝස් දානවා. එතකොට බැංකින් වලින් තාම මම වීඩියෝස් එක ස්ටාර්ට් කරේ නැහැ කරන්න. ඒක ඉස්සරහ බැංකින් ගැන දානවා. අනිවාර්යෙන් ට්‍රැවලින් බ්ලොග්ස් වල දානවා. ඒක දැන් වල. එතකොට ආයෙ මම කරනවා මේ වගේ නිකන් ක්වාටර්ස් එකේ ආතල් දේවල් කරනවා. ඉතින් ගේම්ස් ආතල් තියෙනවා. ඉතින් මේ වගේ වැඩ ටිකක් තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සෙට් වෙලා ඉන්න කට්ටියම ඔයගලන්ට හිතෙන දේවල් පොඩ්ඩක් කමෙන්ට් කරගෙන යන්න. මම හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා මගේ මිස්ටේක්ස් අනිවාර්යයෙන්ම තේරෙන්නේ නැති කියලා හිතනවා මම හිතන්නේ දැන් මේක තව ටිකක් තියෙනවා. අද මගේ බඩ දැරුවා. ඒ පොඩම ඔයයි යක්ෂාන් හරි එතකොට අපි දින මම ආවම ගුණා කරලා වෙනවා විස්තර ඉතින් විස්තරම් කොට ඉදවසල් නෑ. ඉතින් විස්තරම් දෙන්න අපි බලමු. කියන්නේ කට දෙන්න. හැබැයි වීඩියෝ එකක් කරන්න නම් මාරම දේවල් තියෙනවා කට. ඒ ඔක්කොම කියන්න ගත්තොත් නම් මම හිතන්නේ වීඩියෝ එක තමයි පැය 3ක්වත් ඇයි. හැබැයි වීඩියෝ එක කරද්දී මට එක වචනයක්වත් එන්නේ නැහැ. මම දන්නේ ඇයි කියලා.
හිතන්නේ මේක හැටි වෙන්න. මම හිතන්නේ මේක දැන් ඇති නැත්නම් මට කීපත් තමයි කන්න වෙන්නේ. මේක ඇති කියලා ඉතින් දැන් වතුර ටික පොඩ්ඩක් සකබුම් කරගන්න ඕනේ. පොඩි වෙලාවක් දෙන්න වතුර ටික අයින් කරන්නේ. හරි ඉතින් වතුර අයින් කරලා තියෙන්නේ. වතුර අයින් කරලා තියෙන්නේ. අයින් කරලා oke connect වුණා. ඉතින් next අපේ item එක chili flakes. Aku kapan ini? Hah, ini rasanya ya tuh, set. Ini namanya kamu syukur dulu mendagang ini. Dinandakan yang buat pikiran kita nama ada. Mixing part kita keramu. Karena ini challenge kita lagi tanda mami, terus bagi. Saya kan anda kayak macam sampai. මොනාට වඩා දැලක යවක අමාරුයි. කවුරුද මේ අමාරු වැටෙන්න ඕනේ නැහැ. ඒක ඇක්ටිර් ගන්න මේක පාරම. ඔයගොල්ලන් පේනවා ඇති මේක තමයි ෆයිනල් ලුක් එක. මම ඔක්කොම ඇඩ් කරේ නෑ. ඔක්කොම ඇඩ් කරොත් මම දන්නවා මට අද නිදා ගන්න වෙන්නේ නෑ තව ටික වෙලාවකට. කෙලින්ම ඕම නැගිටලා ඕම වැඩට යන්න තමයි තියෙන්නේ. මම තාම ටික නිසා අඩුම පැයක් නිදා ගන්න. ඒකයි මම මේක හැදුවේ. ඉතින් කන වීඩියෝ එකක් මම හිතනවා ඕන වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් try එකක් දුන්නා. එතකොට try එකට ඔයගොල්ලෝ support එකක් දෙනවා. ඒ support එකට මම ඇත්තටම බොක්කෙම අපි එතකොට subscribe කරලා නැති අය අනිවාර්යෙන් share කරන්න ඕගොල්ලන්ගේ යාළුවන්ට එක්ක share කරලා මට support එකක් දෙන්න. අපි